සුබම සුබතෙමඟුලක්ම වේවා ධර්ම අවබෝධය ලැබෙන කාලයක් වේවා. අද මම යන්නේ වෙසක් කූඩුවක් හදන හැටි කියා දෙන්න. ඒ ගමම්ම මේ වෙසක් කූඩුවේ අර්ථය මොකක්ද? අර්ථය හොඳින් දැනගෙන වෙසක් කූඩුව හදමු. හතරස් කොටුවල සමචතුරස්‍රාකාර කොටු හතරෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය. ත්‍රිකෝණ අටෙන් කියන්නේ අටලෝ දහම. උඩයි යටයි හිස් බවෙන් කියන්නේ මරණය හා ඉපදීම. ඊළඟට රැලි වලින් කියන්නේ මේ සංසාරයේ දිගු ගමනයි. මිලදී ගන්නවට වඩා වෙසක් කූඩුවක් පරණ එක හරි සැකිල්ලක් හරි අරගෙන අපි මේක ලස්සනට අලවගමු. වෙසක් කූඩුව ලස්සනට නිර්මාණය කරගමු. හිත පහන් සිතුවිල්ලකින් මේ වැඩේ පටන් ගමු. මට නම් තිබ්බා පරණ වෙසක් කූඩු දෙකක්. ඉතින් මම ඒක සුද්ධ කරලා ඒකේ ඔක්කොම පරණ සවුකඩදාසි අයින් කරලා සැකිල්ල ගත්තා. ගත්තට පස්සේ මම පාට දෙකකින් අලවන්නේ. මං කැමතිම පාට තැඹිලි පාට. ඉතින් තැඹිලි පාටිනුයි සුදු පාටිනුම දෙක මිශ්‍ර කරලා තමයි මම මගේ වෙසක් කූඩුව හදාගත්තේ. ඉතින් මේ වෙසක් කූඩුව හදන්න ඉස්සෙල්ලා මම බැලුවා තැඹිලි පාටින් කොයි එකවද සරසගන්නේ සුදු පාටින් කොයි කෑලිද කියලා. අටපට්ටමේ චතුරස්‍රාකාර කෑලි හතරක් තියෙනවනේ. පේන්න ඒ හතර මම තැඹිලි පාටින් ගත්තා. ඉස්සෙල්ලම මං සැකිල්ල තියාගෙනම අඳගත්තා කොහොමද හතරස් කෑල්ලේ දිග පළල. ඊට පස්සේ මම රූල තියලා ඒවා නිවැරදිව ගත්තා. දැන් යන්නේ ත්‍රිකෝණ කෑලි අනින්න. ත්‍රිකෝණ කෑලි නම් ටිකක් අමාරුයි. ඒක පිටින් තියලා අනින්න. ඇතුලෙන් නෙමෙයි පිටින්. පිට ධාරේ තියලා පෙන්සල් වලින් මාක් කරලා ගන්න. ඊට පස්සේ කපා ගන්න. ඊට පස්සේ බලන්න කීයක් කෑලි හැම ඕනේද කියලා. මට මතක විදිහට නම් එහෙම කෑලි 8ක්ද කොහෙද ඕනුණා. ඉතින් ඒ ගානටම මං අරගෙන ඒ කෑලි 8 කපලා පැත්තකින් තිබ්බා. ඒ වගේම තැඹිලි පාට කෑලිත් පැත්තකින් තිබ්බා. ඊට පස්සේ මං කරපු වැඩේ සැකිල්ලේ හොඳටම ගෑවා. ඒ අලවනකොට තමා ගාන්නේ අලවනකොට සැකිල්ලේ උණ කෑලි එන්නේ වල හොඳට ගෑවා පාප්ප. පාප්ප ගොඩක් ගාගන්න එපා. ගානට ගාගන්න. ගානට ගාගෙන හිමින් සීරුවේ එක අලව ගන්න බලන්න. මනසකින් මේ ක්‍රියාකාරකම් කරමු. බලන්නකෝ මං දැන් තැඹිලි පාට චතුරස්‍රාකාර කෑල්ල තමයි ගත්තේ. අරගෙන හොඳට ධාරයේ දිගේම ගෑව පාප්ප. පාප්ප ගාලා ඒක ඇදලා අලවගත්තා. මම නම් ගොඩාක් නීට් එකට වැඩ කරන්න දන්නේ කෙනෙක් නෙමෙයි. නමුත් මම පොඩි try එකක් දැම්මා. ඇඟිලි බොහොම හිමින් ඇද ඔය වගේ වටේටම ඒ තැඹිලි පාට කෑල්ල ඇතුළටම අර වගේ මේවා කරගන්න. වැඩිපුර පාප්ප තියෙනවනම් ඒවා පොඩ්ඩක් පිහදලා දාන්න. ගොඩක් පාප්ප ගන්න එපා කිව්වේ මං ඒක හින්දායි. දැන් ඉතින් හිමින් සීරුවේ මම අනිත් කෑල්ලත් අලව ගන්න යන්නේ. ඔන්න පාප්ප ගන්නවා. පාප්ප ගන්න චූට්ටක්. හරිද? දැන් මම පටන් ගත්තා ත්‍රිකෝණ කෑලි. ත්‍රිකෝණ කෑලි වල හොඳට අල්ලලා ඉස්සෙල්ලා බලා ගන්න. කොහොමද අලවගන්නේ කියලා. ඊට පස්සේ පාප්ප ගන්න. පාප්ප ගාලා පහළට තියෙන මුල්ල ඉස්සෙල්ලාම ඇදලා අලවගන්න. ඊට පස්සේ ඉතුරු මුළු දෙක අලව ගන්න බලන්න. මේම වෙසක් කූඩු හදනකොට වෙසක් සිතුවිලි හිතේ ජනිත කරගන්න. ක්‍රෝධය වෛරය නැතුව මෛත්‍රිය හිත සංසුන් කරගෙන හිත ඉබේම සංසුන් වේවි. සංසුන්ව මේ වැඩේ කරමු. දැන් මුල්ල හොඳට මුළු තුනම බලලා තත කරලා අලව ගන්න. ඊට පස්සේ දැන් අපි
අනිත් මුල්ල අලව ගන්න. ඒකෙත් අර වගේම ඉස්සෙල්ලම හොඳට පාප්ප ගාලා ඉවර වෙලා මුළු තුන අලවගෙන ඉවර කරගන්න. මේක හීන් සීරුවේ කරන්න ඕන වැඩක්. අතේ නම් පාප්ප තියෙනවා මගේ. නිතරම අත හොදන්න යන්න එපා. එතකොට මේ සවකොඩ දාසි ඔක්කොම පෙඟෙන්න බලයි. ඉතින් පාප්ප හොඳට හිමින් සීරුවෙන් ඇඟිලි තුඩු වලින් මේ වගේ හොඳට අලව ගන්න. ඔය විදියට හිමින් සීරුවේ ඉස්සෙල්ලම ඉවර කරේ අපි තැඹිලි පාට කොටු 4නේ. චතුරස්‍රාකාර ඒවා. දැන් ත්‍රිකෝණාකාර මුළු ටික ඔක්කොම හීන්සරේ ඉවර කරගන්න. දැන් අපි රැලි කපා ගමු. රැලි කපා ගන්න මම නම් තැඹිලි පාට කොළ 2ක් ගත්තා. දෙකට කපලා නැත්තම් 4ට කපලා හරි පුළුවන්. ඊට පස්සේ ඒකේ රැලි කපා ගන්න මං ගත්තේ දෙති කතුර. ඉතින් දිග අතට ගත්තොත් ගොඩාක් දිගට රැලි ලස්සනට එනවා. ඔන්න ඔය විදියට කොළ දෙක මං වෙන් කරගත්තා. වෙන් කරගෙන ඉවර වෙලා හීන්සරේ දෙති කතුරෙන් ඊට පස්සේ රැලි ටික කපා ගත්තා. මුලින් මගේ සාමාන්‍ය කතුරෙන් තමයි වෙන් කරගත්තේ. ඊට පස්සේ තමයි දෙති කතුර ගත්තේ. බුල්ඩෝග් ක්ලිප් එකකොත් මේ වගේ ගහගත්තාම එහෙම යන්නේ. එතකොට කපා ගන්න ලේසි. බුල්ඩෝග් ක්ලිප් එක ගහන්න ඉස්සෙල්ලා අඟලක විතර කෑල්ල වෙන් කරගන්න උඩ අලව ගන්න අඟල් භාගයක් වගේ වෙන් කරලා තියාගෙන ඉවල මේ වගේ හිමින් සීරුවේ කපලා හිමින් සීරුවේ රැලි ගසා ගන්න. රැලි කපුවාට පස්සේ ගසලා එක එක වෙන් කරගන්න. ඊට පස්සේ මම සුදු පාට රැලිත් කපා ගත්තා. එතකොට තැඹිලි පාට රැලි එයයි සුදු පාට රැල්ලයි ඔහොම 4 පැත්තෙම එතකොට එක කූඩුවකට තැඹිලි පාට රැලි 2යි සුදු පාට රැලි 2යි. ඊට පස්සේ මම පීකුත් හදාගත්තා. ඒකට තැඹිලි පාටයි ගත්තේ. තැඹිලි පාටයි සුදු පාටයි දෙකම ගත්තා. තැඹිලි පාට මම 4 කොටු කපාගෙන ඒවා හදන ආකාරය මේකේ පෙන්නලා තියෙනවා. ඉතින් අපි වෙසක් කූඩුවෙන් අත්වත් කරනවා සමචතුරස්‍ර 4න් තමයි චතුරාර්ය සත්‍ය. ත්‍රිකෝණාටෙන් අටලෝ දහම. රැලි සමූහයෙන් කියවෙන්නේ නිම්න වන සසර ගමන. උඩ හා යටි හිස් බවෙන් පෙන්වුම් කරන්නේ ඉපදීම සහ මරණය කියන කරුණ දෙක. ඉතින් මේක හොඳට හිතට අරගෙන මේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අටලෝ දහමේ කම්පා නොවී ජීවත් වෙන්න ඕනේ. මේ සසර නිම වෙන්නේ නෑ. එහෙනම් නිමක් කරගන්න අපි වැරවීරියක් දරන්න ඕනේ. හිස් බවක් තියෙනවා. කොහෙද? උඩයි යටයි. ඒ කියන්නේ ඉපදීම සහ මරණය. ඒ හිස් බව නැති කරගෙන සසර දුක නැති කරගන්න අපිට තියෙන එක මාර්ගය අටලෝ දහමේ කම්පා නොවී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඉතින් මේ පුංචි දේ අපි හොඳ ආකාරව මේක අත්දැකලා මේ විදිහට ලස්සන වෙසක් කූඩුවක් 2ක් හදාගමු. මගේ අතේ පාප්ප ගෑවිලා තියෙනවා. ඒක කැතයි කියලා හිතනවා නම් සමා වෙන්න. මොකද මට අත හොදලා ආවනම් මේක තව ටිකක් පෙඟෙන්න වගේ ආයි. ඉතින් නිතර පාප්ප ගෑවෙනවනේ අතේ. ඒක නිසා මට මේක ලස්සනට කරගන්න හම්බුනේ. ඉතින් බලන්නකෝ මගේ වෙසක් කූඩුව ලස්සනයි නේද? එහෙනම් අපි හොඳ උපාසකයෙක් වෙමු. උපාසිකාවක් වෙමු. හොඳ බෞද්ධයෙක්, ශාද්‍රාව ඇත්තෙක්, සීලවන්තයෙක්, සිල්වත් බව, සුභ අසුභ නිමිති පිළිගන්නේ නැතුව අනිත් කිසිම මගක් පිළිගන්නේ නැතුව මේ බුදුන් වදාළ මාර්ගය පිළිඅරගෙන කර්මය පිළිඅරගෙන තිරුවන් හැර වෙනත් සරණක් නොපතන එක්කෙනෙක් වෙමු. පළවෙනියෙන්ම තිරුවන්ට ගරු සැලකිලි දක්වන්නෙක් වෙමු. ඉතින් මේ සසර කෙටි කරගන්න මේ පෝය අපි අත්ලක් කරගමු. මේක අපි හැරවුම් ලක්ෂ්‍ය කරගමු. මේ
ඔබට සිතුවිලි වලට බොහෝම නිස්කලංක ඒ වගේම සුඛදායී වේවා කියලා පතනවා. ඉතින් පහන් සිතුවිලි ඇතිවෙන තෙමකුලක්ම වේවා කියලා පතමින් මං අද ඔබෙන් සමුගන්නවා. මම මේ තෙරුවන් සරණයි.